සුබ දවසක් හැමෝටම. අපි පහුගිය වීඩියෝ එකකින් කතා කරා මේ ග්‍රහපල සම්බන්ධව. මේ ග්‍රහපල කියලා කියන්නේ අපි කරපු අකුසල කර්ම. මේ අකුසල කර්ම කොහොමද අපි කර ඇදිලා ඉන්නේ මේ ග්‍රහ බලපෑම් නිසා. අකුසල කර්ම ඇදිලා අකුසල කර්මයක් ඇදිලා ඉන්නේ අපි ඒ අකුසල කර්මයේ ඇදිලා ඉන්න පුළුවන් පරිසරයක් හදලා දුන්නොත් විතරයි. නැත්තම් බොහෝ දුරටම අකුසල කර්ම ඇදිලෙන්නේ නැහැ. හැබැයි මේක ආනන්තරීය පාප කර්ම වලට අදාළ නැහැ. අනිත් අකුසල කර්ම සුදුසු පරිසරයක් ලැබුණොත් ඇදිලෙන්නේ ඒවා. මොකද්ද මේ පරිසරය? අපි මේ මොහොතේ ඉන්නේ යම් ඇලීමකින් ගැටීමකින් මුලාවකින් නම් එහෙමනම් කටයුතු කරන්නේ ඒක නෑ. ඇලීමකින් ගැටීමකින් මුලාවෙන් කටයුතු කරනවා නම් මේ මොහොතේ අපලයක් ඇදිලෙන්න පුළුවන් පරිසරයක් සැකසීලා තියෙනවා. ඒ නිසා සම්මදයට සම්මදේ ඇදිලා එනවා. පෙර සසරදී ඇලීමකින් ගැටීමකින් මුලාවකින් කරපු අකුසල කර්ම මේ මොහොතේ අපි ඉන්නේ ඇලීමකින් ගැටීමකින් මුලාවකින් යුතු සිතුවිලි වලින් නම් මානසිකත්වයකින් නම් බොහෝ දුරට ඇදිලා එන්න පුළුවන්. ඒතකොට ග්‍රහය කරන්නේ මොනවද? ග්‍රහයන්ගේ බලපෑම නිසා අපේ මානසිකත්වය වෙනස් කරන්න පුළුවන්. අහලත් ඇතිනේ හඳ සම්බන්ධව හඳ මෝරණ කාලයට සමහරුන්ගේ සිතුවිලි වෙනස් කරනව නේද? ඒ ග්‍රහයන්ට පුළුවන් අපේ සිතුවිලි වල ස්වභාවය වෙනස් කරන්න. විශේෂයෙන්ම ආගාරුට ද්වේෂය වැඩි කරන්න පුළුවන්. නැත්නම් කලබලකාරී බවක් ඇති කරන්න පුළුවන්. රාහු සෙනසුරු වගේ ග්‍රහය මෝහය මුලා වැඩි කරනවා. ඉතින් ඒ නිසා මේ ග්‍රහ බලපෑම් වලින් කරන්නේ අපේ මානසිකත්වය වෙනස් කරනවා. ග්‍රහය බලපෑම් කරන විදියට අපි අපේ මානසිකත්වය වෙනස් කරගත්තොත් ඇලීම් ගැටීම් මුලාවලින් පුරවගත්තොත් අපිට පෙර සසර කරපු අකුසල කර්ම ඉතින් ඇදිලෙන එක වළක්වා ගන්න බෑ. දොර ඇරලා දුන්නොත් එනවනේ නේද? දොර ඇරලා දුන්නොත් එනවා. ඒ දොර ඇරලා දෙන්නේ අපි. ඒ නිසා අපල කාලවලදී අපි කරන්න ඕන පුළුවන් තරම් ඒ ඇලීම් ගැටීම් මුලා සිතුවිලි වලින් පුළුවන් තරම් බැහැරව කටයුතු කරන්න වෙනවා. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. ඔය අඟුලිමාල කතාව ගන්නකෝ. අඟුලිමාල 1000ක් මරලත් නිවන් දැක්කනේ නේද? මනුෂ්‍ය ඝාතන 1000ක් කොහොයිද අධික කළා කියලා කියන්නේ අම්මත් මරණ තරම් ද්වේෂාරිත වුණේ මේ කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒ අකුසල කර්ම යටපත් උනේ කොහොමද? ඵල දුන්නේ නැත්තේ ඇයි? අඟුලිමාලට බුදුහාමුදුරුවෝ හමුවීමත් එක්ක අඟුලිමාලගේ සිතයි වෙනස් වුනේ. අඟුලිමාලගේ ඇලීම ගැටීම මුලාව කියන සිතුවිලි සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මාර්ගඵලලාභීත්වයට. ඉතින් ඒ නිසා ඒ තුලින් තමයි ඒ මනුස්ස ඝාතන කරපු අකුසල කර්ම යටපත් වෙලා ගියේ. හැබැයි අම්මා මැරුවා නම් පානන්තරීය පාප කර්මයක් වෙනවා, නවත්ත ගන්න බෑ. මොකද එහෙම දෙයක් උන් නැති නිසා පර කරපු මනීමරපු අපරාධ කරපු අකුසල කර්ම බොහෝ දුරට යටපත් කරගන්න පුළුවන් වුණා. අපිටත් කරන්න තියෙන්නේ අපල කාලවලදී මෙන්න මේ විදිහට මේ ඇලීම් ගැටීම් මුලාවෙන් මත් නොවි කටයුතු කිරීම විතරමයි. බෝධි පූජා කරන්නේ සෙත් කවි ලියන්නේ කියන්නේ හැම දෙයක්ම කරන්නේ අපේ මේ මානසිකත්වය පිරිසිදු කරගන්න. එහෙම නැතුව මේක කරගන්න අමාරුයි.